මාරම සුවඳයි. I think කාඩමම් කියන්නේ මම බොණ්ඩ ආසම ටී එකක්. ඒ හින්දා තමයි මම මේ රෙසිපි ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුවේ. මේ තියෙන්නේ මම නම් බොන්න ආසම කාඩමම් ටී එකක්. කාඩමම් ටී කියන නමේම තියෙන ඉතින් කාඩමම්. මේ කියන්නේ එනසල්. අපි මුලින්ම මේ එනසල් ටික කොටාගෙන ඉන්න ඕනේ. ඔයාලා මේක අනිවාර්යෙන් හදලා බලන්න. මොකද මේක සිරාටම මාරම රස ටී එකක්. මේ තියෙන්නේ අපි කොටාගත්ත අපේ එනසල් ටික. මුලින්ම අපි පතුල ඝනකම් භාජනයකට කිරි මිලිලීටර 750ක් දාගන්න ඕනේ. කොටාගත්ත එනසල් ග්‍රෑම් 5ක්, තේ කොළ තේ හැඳි 5ක් 6ක් විතර. මේ ටික එකතු කරගත්තට පස්සේ රස අනුව සීනි දාගන්න. ඉතින් මම නම් සීනි මහා ලොකුට එකතු කරන්න යන්නේ නැහැ. ඔයාලට ගැලපෙන විදිහට ඔයාලා සීනි දාගන්න. දැන් ඔයාලා මේ ටික හොඳට කලවම් කරගෙන හොඳට මේක උතුරව ගන්න ඕනේ. අනිත් එක තමයි ඔයාලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ මේ කාඩමම් ටී එකක් රස කරගන්න නම් අනිවාර්යයෙන්ම කහට හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තේ කොළ දාගන්න එක යාමින් කරන්න ඕනේ. එතකොට මේ කහටයි කාඩමම් වල තියෙන ටේස්ට් එකයි දෙක මික්ස් වෙලා තමයි මේ කිරි එකත් එක්ක සුපිරිම රසක් එන්නේ. ඔයාලා සුපිරි ටී එකක් හදා ගන්න නම් මෙන්න මේ වගේ මඩ පාටවත් තියෙන්න ඕනේ. යා ටී එකක් කියන්නේ අන්න ඒකට. දැන් අපේ ටී එක උතුරගෙන ඉන්නේ. අපි දැන් ලිප ඕෆ් කරගමු. වැස් වෙලාවකට නම් මේක නියමයි යා.